විරාමයෙන් අනතුරු අපි සූදානම් වෙනවා යාලිත් අලුත් දිනක් මේ විදිහට ආරම්භ කරන්නට. දිට්ටා සුලි කුණාටුවෙන් පසුව අපි මුලින් මතක් කරා කතා කරන මාතෘකා කීපයක් අද දවසට වෙන්න වෙලා තියෙනවා. සුනාමියට අවුරුදු 21ක් වෙන මොහොතක දිට්ටා සුලි කුණාටුව වෙලා හෙටට මාසයක් ගත වෙනවා. මේ අවධිය තමයි අපි කතා කරන්නේ. මම හිතනවා මේ කතා කළ යුතුම දවසක කතා කළ යුතුම මාතෘකාවක් කතා කළ යුතුම කෙනෙක් එක්ක අපි කතා කරන්න සූදානම් වෙනවා. අපේ ආරාධනෙ පිළිඅරගෙන මැදිරියට අද අපිත් එක්ක එකතු වෙනවා මහවැලි උපදේශන සේවා කාර්යාංශයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු චන්දන ඉදිරිසිංහ මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඉංජිනේරුතුමනි මේ කතා කරන මොහොත තවම මේ පැටලිච්ච ගතිය ලිහන මොහොතක තමයි ඔබත් එක්ක කතා කරන්නේ. වෙන කාලවල වහිනකොට දැන් අපි නුවරට වහිනකොට හරි ලස්සනයි කියලා කතා වෙනවා. කඳුමුදුන් වල ජීවත් වෙද්දී හරි ලස්සනට අහස දිහා බලාගෙන ලස්සනට වහිනවා. ඒ ඉස්සර. හැබැයි මේ දැන් වහිනකොට හිතට ලොකු බයක් දැනෙනවා අපිට. මොකක් වෙයිද? මේක කොයි වෙලාවෙ නතර වෙයිද? එහෙම නැත්නම් මේකෙන් තව මොන හරි දෙයක් වෙයිද? ඔබ ඉංජිනේරුවෙක්. මම හිතන දේ ඔබට දැනෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම වර්තමාන තත්ත්වය ගත්තාම අපිට ඇති කරලා තියෙන බයක්. නමුත් අර කියනා වගේ කඳු වැටි කියලා කිව්වහම ඉස්සර අපිට මතකයට එන්නේ අපේ ආරක්ෂාව උදෙසා අපේ සතුරු ආක්‍රමණ වලින් ගැලවීම උදෙසා විවිධ උපාය මාර්ගයේ විදිහට ආරක්ෂා වෙච්ච පැත්තක් හැටියට. ඒ වගේම ස්වභාවික සුන්දරත්වය ගංගා කියන්නේත් එහෙමම තමයි. අපිට ගංගාවක් දැක්කහම ඇති වෙන්නේ සුන්දරත්වයෙන් යුතු චිත්‍රයක් තමයි අපේ ඔළුවේ තිබුණේ. හැබැයි පහුගිය දවස්වල ඇති වෙච්ච මේ දිත්වා සුලිකුණාටු තත්ත්වය අපේ ලංකාවේම ජනගහණයට ජනතාවටම භීතියක් ඇති කළා. ඒක ලංකාවට විතරක් නෙවෙයි අපි මුළු ලෝකයටම මේ භීතිය ඇති වෙමින් පවතින යුගයක තමයි ඉන්නේ. ඒක තමයි අපිට තියෙන නීරස මාතෘකාව අපි අකමැත්තෙන් වුණත් පිළිගන්න වෙන දේ. මේ ගොඩාක් දේවල් වලට හේතු වෙන්නේ අපි කතා කරනවා දේශගුණ විපර්යාස කියලා. ඒතර ලෝකයේ පුරාම දේශගුණ විපර්යාස සිදු වෙමින් පවතිනවා. මේ දේශගුණ විපර්යාසයන් වලට මූලික වශයෙන් අපි කතා කරන්නේ ප්‍රධාන බලපෑමක් ඇති කරන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් ඇති කිරීම. ඒ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇති වෙලා තියෙන මේ දේශගුණ විපර්යාසයන් අපිට ආයි රිවර්ස් කරන්න නම් බෑ. ඒක තමයි අපි දැනට ඉන්න තත්ත්වය. ඒ නිසා අපිට කරන්න පුළුවන් එකම දේ මේවාට අනුහුරු වීම සඳහා කටයුතු කිරීම. ඒතර අර වෙනදා අපිට වතුර බැහැගෙන යන්න තිබිච්ච, ජලය බැහැගෙන යන්න තිබිච්ච මේ මාර්ග අපි අවහිර කරලා අපි ගෙවල් දොරවල් හැදුවා. ඊට අමතරව අපි කඳු මුදුන් වල අපේ විවිධ සුඛ විහරණය සඳහා විවිධ ඉදිකිරීම් කළා. ඒවා નિયમિત ප්‍රමිතියටත් නෙමෙයි සමහරක් විට කළේ. ඒ සියලු අවදානම් අපිට දැන් බාර ගන්න සිද්ධ වෙනවා. එකිනෙකාට සමහරක් විට පෙර පරම්පරාවේ අපි අතින් වෙච්ච අඩුපාඩුව අපිට ගෙවන්න සිද්ධ වෙනවා. මේක අපිට කරන්න වෙන්නේ මේ தત્ත්වය තේරුම් ගැනීමෙන් විතරයි. ඒ නිසා මේ தત્ත්වය තේරුම් අරගෙන අවංකවම අපි එකිනෙකා කටයුතු කරන්න ඕනේ මේ පරිසර සිදුවන විපර්යාසයට කොහොමද අපි මුහුණ දෙන්නේ කියන එක. අදාළ ආයතන වලින් යම් ඉදිකිරීමක් කරද්දී මේක එපා. එහෙම නැත්නම් මේක නීති විරෝධී කියලා ජනතාවට කිව්වහම සමහරක් වෙලාවට අර යටින් ඒක ක්‍රියාත්මක වුණා. මම හිතනවා සභාධර්මය දඩුවමක් ගෙනාවා. නෑ මේක වැරදි වැඩක්. ඒ නිසා මේක කරන්න එපා කියන තැනට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා යම් තාක් දුරට ඒකත් අපි බාරගත යුතුයි ඔබතුමා කිව්ව පරිදි. දැන් මේ කුණාටුවෙන් පස්සේ විවසනේ ජීවිත හානි වෙනවා, දේපල හානි වෙනවා. මේ බලපෑම වැඩි. මේ සමස්ත බලපෑම ගැන ඔබතුමා මොකද්ද කියන්නේ? ඔව් මේ දිත්වා සුලිකුණාටු තත්ත්වය කතා කරද්දී අපි ඇත්තටම අද සම්බන්ධ වෙනවා විශේෂ දවසකට සුනාමිය. ඒතර සුනාමිය අපි නැවත මතක් කරගත්තාම මේ සුනාමිය නිසා වෙච්ච ලෝක ප්‍රජාවට වෙච්ච හානිය ඉතා වැඩි. අපි දකිනවා සාමාන්‍යයෙන් රටවල් 14කට වැඩි ප්‍රමාණයක් ඒ 2004 වර්ෂයේදී ඒ 14කට වැඩි ප්‍රමාණයක් ඉන්දියන් ඕෂන් එකේ බලපෑමට ලක් වෙලා සාමාන්‍යයෙන් මිනිසුන් මිලියන 1.5කට විතර ආසන්න ප්‍රමාණයකට හානිකර තත්ත්වයන් නැති වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ජනගහනය ගත්තාම ඒ කියන්නේ ඉන්දියන් ඕෂන් එකේ ජනගහනයෙන් 2,30,000කට විතර ආසන්න ප්‍රමාණයකට මේ හින්දා බලපෑම වුණා මේ සුනාමි තත්ත්වය නිසා. අපි අද ඉන්නේ දිත්වා සුලිකුණාටු තත්ත්වය. දිත්වා සුලිකුණාටු තත්ත්වයේදී බලපෑම ඊට වඩා හාත්පසින් වෙනස්. හැබැයි
අපිට මේක නිසා වෙච්ච අපේ ඇසෙට්ස් වලට ඒ කියන්නේ වත්කම් වලට සහ අපේ රටක් හැටියට ඉදිරියට යන්න තිබිච්ච අවස්ථාවට ගොඩක් බලපෑම් වුණා. එතකොට මේ සුනාමි තත්ත්වය යටතේ තිබිච්ච සම්පූර්ණ ලොස් එක ඒ කියන්නේ කොච්චරක්ද ඩැමේජ් එක කියන එක සහ ලොස් එක කැල්කියුලේට් කරාම අපිට ෆිගර් එකක් ඇවිත් තිබුණේ ඒ දවස්වල US ඩොලර් මිලියන 1 සහ 1.3 අතර ෆිගර් එකක්. හැබැයි අද වෙනකොට ලෝක බැංකුව ප්‍රකාශයට පත් කරලා තියෙනවා යම්කිසි අගයක්. ඒක US ඩොලර් බිලියන 4.1කට ආසන්නයි. එතකොට ඊට අමතරව මේ සයික්ලෝන් එක නිසා අපි දන්නවා මේ ආපදා තත්ත්වය නිසා ජීවිත 639ක් අපිට මේ වෙනකොට නැති වෙලා තියෙනවා. අතුරුදහන් වෙලා තියෙනවා 193කට ආසන්න ප්‍රමාණයක්. දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණයන් අනුව ඊට අමතරව ඇෆෙක්ට් වෙලා තියෙන මිනිස්සු ප්‍රමාණය කියන්නේ බලපෑමට ලක් වෙලා තියෙනවා මිලියන 1.8කට. ඒ කියන්නේ ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් බලපෑමට ලක් වෙලා තියෙනවා. එතකොට මේකේ ලංකාවේ GDP එකට 4%ක බලපෑමක් ඇති කරනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ වත්කම් වලින් ගත්තාම අපි හිතනවා රිකවරි රීබිල්ඩින් කොස්ට් එක සාමාන්‍යයෙන් බිලියන් 6කට විතර ආසන්න වෙයි කියලා US ඩොලර් වලින්. එතකොට මෙවැනි තත්ත්වයක තමයි අපි ඉන්නේ. ඊට අමතරව අපි ගත්තාම මේ පරිසරික වශයෙන් ගත්තාම මේ පාරිසරික වශයෙන් වෙච්ච දිත්වා සුලිකුණාටුවට හේතු වෙච්ච වටපිටාවේ අපි බැලුවොත් මේ වෙනකොට ලෝකයේම ගත්තාම ලෝකයේ වනාන්තර වලින් 31කට ආසන්න ප්‍රමාණය අපි සෑහෙන්න හානි කරලා විනාශ කරලා අවසන්. ඒ විතරක් නෙවෙයි ජීව ප්‍රභේද අපි කියනවා බයෝඩයිවර්සිටි එක. බයෝඩයිවර්සිටි එකෙන් 140කට ආසන්න ප්‍රමාණයක් තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා ඉතාල ඉහළ හීට් වේව්ස් වගේ දේවල් එනවා. ඒ වගේම ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් එනවා. එතකොට මේ ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් තමයි අපිට මේ වෙලාවේ ආවේ. එතකොට මේ ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් තත්ත්වය ඒ කියන්නේ පැය දෙකක් නැත්නම් දෙකමාරක් වගේ කාලයක් තුල ලංකාවට ඇති කරපු මේ තත්ත්වයේ බලපෑම සම්බන්ධයෙන් University of මොරටුව වල මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය රුචිර ධර්මසේන මහත්මයා ඇතුළු පිරිසක් අධීක්ෂණය කරලා තිබුණා. මේ සංගණනයන් වලට අනුව බැලුවාම මේ පැය දෙකට වැටිලා තියෙන බලය විභව ශක්තිය ගණන් හදලා බැලුවොත් ලංකාවට වැටෙන විභව ශක්තියේ ප්‍රමාණය හිරෝෂිමා නාගසාකි බෝම්බේ වගේ 200 ගුණයක් විතර බලපෑමක් ඇති වෙලා තියෙනවා. එතකොට ඔබට බලන්න පුළුවන් ඒ කැල්කියුලේෂන්ස් දැනටම පබ්ලිෂ් කරලා තියෙනවා. කොහොම නමුත් මේ වගේ ඉතා විශාල බලපෑමක් ඉතා කෙටි පැය දෙකමාරක වගේ කාලයක් තුර ලංකාවේ ධරණී තලයේ මත වැටෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ තියෙන කුඩා ඒ වගේ මධ්‍ය ප්‍රමාණයේ විශාල ප්‍රමාණයේ ඔක්කොම රිසර්වයර්ස් නැත්නම් මේ ජලාශවල සම්පූර්ණ ජලධාරිතාව යම්කිසි අගයක්ද ඒකෙන් 83කට ආසන්න ප්‍රමාණයක් මේ පැය දෙකමාර තුල ලංකාවට වැටිලා තියෙනවා. ඒකට ඉතා ඉහළ ප්‍රමාණයේ ජලස්කන්ධයක්, ඉතා ඉහළ ප්‍රමාණයේ විභව ශක්තියක් තමයි ලංකාවට පතිත වෙන්නේ. ඒකට ඒක යටතේ අපි දකිනවා මේ වෙනකොට ලංකාවේ මාර්ග 280 ගන්නකට ආසන්න 289කට ආසන්න ප්‍රමාණයක් මාර්ග කොටස් අවහිර වුණා. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ වැව් 1100කට ආසන්න ප්‍රමාණයක් බලපෑමට ලක් වුණා. ඊ විතරක් නෙමේ මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ වැව් 150කට ආසන්න ප්‍රමාණයක් බලපෑමට ලක් වුණා. ඉතින් මෙවැනි විශාල බලපෑමකට ලක් වෙච්ච අවස්ථාවක තමයි අපි ඉන්නේ. ඉතින් අර සුනාමියෙන් අපි කිව්වේ ඉකොනොමිකලි ඒ වැලියු එක 1.3 කියලා සාමාන්‍යයෙන්. නමුත් අපි අද World Bank එක ඩිස්ක්ලෝස් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ ෆිගර් එක 4 බිලියන් කියලා. ඉතින් අපි ඒ වගේ ආසන්න වශයෙන් 3 ගුණයකටවත් වඩා වැඩි ඉම්පැක්ට් එකකට නැත්නම් බලපෑමකට තමයි රටක් හැරේට ආර්ථික වශයෙන් මුහුණ දෙමින් ඉන්නේ. වැටුණු තරම කොතරම්ද කියලා ඔබ මේ කතාව ඇහුවනම් ඔබට තේරෙනවා ඇති. හැබැයි අපි මෙතනින් නැගිටින්න ඕනේ. ඒක නිරන්තරයෙන්ම අපි මතක් කරන්නේත් ඒකයි. මොකද අපිට මෙහෙම ඉන්න බෑ. අපි හැමෝම එකට එකතු වෙලා ඊළඟ පියවර ඉතාමත් ශක්තිමත්ව තියෙනවා. මේ කතාවේදී මේ ඔබතුමා මේ කිව්වනේ මේ ගොඩනැගිලි හානි වුණා, පාලම් හානි වුණා, වැව් හානි වීමත් අතරේ මේ අපි මාධ්‍යයෙන් හැවුවා හරිම අඩුයි වැව් විනාශ වුණා කියලා. එහෙම නැත්නම් බන් කඩාගෙන ගිහිල්ලා ලොකු වපසරියක විනාශයක් වැව් වලින් වුණා කියලා අපිට අහන්න ලැබුණේ නැහැ. මම මේ කතා කරන්නේ ඔබේ විෂයපත. එහෙම නැත්නම් ඔබ නායකත්වය දෙන තැන මේ අපි කතා කරන තැන ඇවිල්ලා වැව්ගම් පුබුදුව. මොකද්ද මේ රහස් දිස්ත්‍රික් 7ක මේ කාරණාව මේ විදිහට සිද්ධ වෙද්දී ඇයි ඒ අවමහානි තත්යකට මේකපත් වෙන්නේ? ඔව්.
ඒ වැව්ගම් පුබුදුව කියන ව්‍යාපෘතිය අපි 2017 තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්න ගන්නේ. දිස්ත්‍රික්ක 7ක ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය යටතේ වැව් 325ක් කුඩා ප්‍රමාණයේ අපි කියනවා ග්‍රාමීය මට්ටමේ වැව් 325ක් පිළිසකර කරනවා. ඒතර මේ වැව් සාමාන්‍ය වැව් වලට වඩා වෙනසක් තියෙනවා. මේවා එල්ලංගා පද්ධතිවල වැව්. එතකොට එල්ලංගා පද්ධතිය අපි හඳුනාගෙන තියෙනවා ලෝක කෘෂිකාර්මික උරුමයක් හැටියටත්. එතකොට ජල සුරක්ෂණය කරන්න තියෙන ඉතා හොඳ ක්‍රමවේදයක් තමයි මේ එල්ලංගා වැව්. එතකොට මේ වන විට එල්ලංගා වැව් ඉදිකරලා තියෙන තාක්ෂණය අපි හොයාගත්ත තාක්ෂණයක් නෙමෙයි. අපේ අතීතයේ මුතුන් මිත්තන් විසින් නිර්මාණය කරලා තිබිච්ච තාක්ෂණයක්. අපි නවීන ක්‍රම උපයෝගී කරගෙන ඒවා නැවත රීහැබිලිටේට් කරනවා. නැත්නම් නැවත ඒක රීකන්ස්ට්‍රක්ෂන් කරනවා. ඒතර මේ එල්ලංගා වැව් තනපු වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ වැව් වලට බලපෑම අඩු වෙන්න ප්‍රධානම හේතු කිහිපයක් අපිට දකින්න පුළුවන්. එකක් තමයි මේවා මේ කියන ඩිසාස්ටර් සිටුේෂන් නැත්නම් දේශගුණ පුරෝකතනයන් ගැන බලලා ඒ ආපදාවන් වලට අනුහුරු වීමට හරියන විදිහට තමයි වැව ඉදි කරලා තියෙන්නේ. ඒතර බැලුව බැලමට එහෙනම් වැවට පාවිච්චි කරපු කොන්ක්‍රීට් නැත්නම් වැවට පාවිච්චි කරපු වෙන මොකක් හරි දෙයක් විශේෂද කියලා අපිට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඊටත් වඩා මේ වැවක සුපරික්ෂේව පවත්වාගෙන යන්න නැත්නම් වැව ආරක්ෂා වෙන්න බලපාන්නේ වැව වටේ ඉන්න ජනතාව ඒ ආපදා තත්වයකදී කොහොමද ඒකට ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් වැව්ගම් පුබුදුවේ වැව ඉදිකිරීමට අමතරව අදාළ ගොවි ජනතාව මෙවැනි ආපදා තත්වයකදී මුහුණ දෙන විදිය ගැන කලින් අපි පුහුණු කරලා තිබුණා. ඒක 2017 පටන් ගත්ත ව්‍යාපෘතිය. ඒතර 2024 25 වසරයන් වෙනකොට අවසාන අදියරට ඇවිත් තිබුණා. ඒතර මේ දිත්වා සයික්ලෝන් තත්ත්වය එනකොට අපේ දිස්ත්‍රික්ක 7ෙම හිටිය ගොවි ජනතාව මේ වැව් වලට ආශ්‍රිතව හිටිය අය විශේෂ පුහුණු කිරීමකට ලක් වෙලා තියෙනවා. ඒ තමයි කොහොමද මේ වගේ ආපදාවක් එනකොට වැව ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. ඒක වෙනම පුහුණු කිරීමක් ලබා දෙලා. ඒක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. වැව් වල තියෙන වැව් එක්කම ජීවත් වෙන අපේ ජනතාව ඒ කටයුතු කරන්න පුළුවන් පුහුණු කරාම. ඉතින් අන්න ඒ කරුණ ඊටා විශාල වශයෙන් බලපෑවා අපේ වැව් වලට බලපෑමක් නොවේ. සෙසු අනිත් සමස්ත ඉරිගේෂන් සෙක්ටර් එකට නැත්නම් වැව් වලට වෙලා තියෙන බලපෑම අපි කිව්වා කුඩා වැව් 1100කට ආසන්න ප්‍රමාණයක් බලපෑමට ලක් වෙලා තියෙනවා. ඒවෙන් ඩැමේජ් එක සමහරක් ඒවා ඉතා ඉහළයි. මධ්‍යම සහ ලාර්ජ් රිසර්වයර්ස් වලින් ගත්තාම 150කට වැඩි ප්‍රමාණයක් ඉෆෙක්ට් වෙලා තියෙනවා ඇෆෙක්ටඩ්. හැබැයි මේ වැව්ගම් පුබුදුවේ වැව් ප්‍රමාණය ගත්තාම වැව් 3කට 4කට තමයි මේ විදිහේ බලපෑමක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් අර ඒකේ වැඩිපුරම ලකුණු යන්න ඕනේ. වැඩිපුරම මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඒ ගොවි ජනතාවට. ඔවුන් මනාව පුහුණු වෙලා ඒ වැඩේ කරපු නිසා. ඊට අමතරව මේ ව්‍යාපෘති මේ වගේ වැඩසටහන් දේශගුණ විපර්යාසයන්ට අනුහුරු වීම සඳහාම තමයි මේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘති ආවේ. ඒතර මේ වගේ ව්‍යාපෘති රටට අවශ්‍ය වෙලාවක්. ඉතින් ඒ වගේ ව්‍යාපෘති වලින් පුළුවන් මේ වගේ ජනතාවට අනුහුරු වීමේ හැකියාව වර්ධනය කරන්න. හොඳයි, ඔබට පැහැදිලි ඇති මොන හරි දෙයකට අපි කල්තියා සූදානම් වීමේ ශක්තිය සහ ඒක ප්‍රතිලාභ කොහොමද ලැබෙන්නේ කියලා. මේක අහනකොට මේ මට පුතුමගේ මෙහෙම දෙයක් අහන්නත් හිතනවා. මේක මේ රටට අපි දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ தත්ත්වයේ උඩ අපි ද ව්‍යසන தත්ත්වයකින් ආපදා තත්ත්වයක ඉන්නේ. මේ தත්ත්වයට ආයතනයක් විදිහට ඔබට දායකත්වය ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද? ඔව්. ආයතනයක් හැටියට ගත්තාම වාරිමාර්ග අමාත්‍යාංශයට සම්බන්ධ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග කියන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා රජයේම ආයතනයක් මහවැලි උපදේශක සේවා කාර්යාංශය. ඒත් මහවැලි උපදේශක සේවා කාර්යාංශයේ ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය අනිත් සෙසු රාජ්‍ය ආයතන වලට වඩා වෙනස් පැතිකඩකින්. අපේ අරමුණු අතර විශේෂයෙන්ම තියෙනවා මේ පරිසරය සුරක්ෂණය කරගෙන යන ගමනට අපේ දායකත්වය එකතු කිරීම. ඒ නිසා ඒ දායකත්වය දේශීය මට්ටමින් විතරක් නෙවෙයි විදේශීය විද්වතුන්, විදේශීය වෙනත් ආයෝජකයින්, ඒ වගේම විදේශීය විවිධ ප්‍රජාව එකට එකතු කරගෙන මේ උපදේශක සේවා කාර්යාංශය හොඳ මුහුණුවරකින් ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මහවැලි උපදේශක සේවා කාර්යාංශයත් එක්ක විශේෂයෙන්ම විවිධ ප්‍රජාවන්ට එකතු වෙන්න පුළුවන්. මේ අතර විද්වතුන්ට පුළුවන් අපේ මහවැලි උපදේශක සේවා කාර්යාංශයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා වෙනමම ටැලන්ට් පූල් එකක් නැත්නම් රිසෝස් පූල් එකක්. ඒකට ඊටාම ලෙහෙසියෙන් සම්බන්ධ වුණාම
ඔහු රජයේ නිලධාරියෙක් වුණත් නැත්නම් විශ්වවිද්‍යාල උපදේශකවරයෙක් වුණත් නැත්නම් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වුණත් එහෙම නැත්නම් gedara තමන්ගේ දැනුමක් භාවයක් සහිතව gedara ඉන්න කෙනෙක් වුණත් අතිරේක ආදායමක් උපය ගන්න පුළුවන් මේ ජාත්‍යන්තර මට්ටමේ සහ දේශීය මට්ටමේ විවිධ උපදේශක කටයුතු වලට සම්බන්ධ වීම. ඒක පළවෙනියටම ජනතාවට තියෙන අවස්ථාවක් මේ මහවැලි උපදේශක සේවා කාර්යාංශය නිසා. මහවැලි උපදේශක සේවා කාර්යාංශය අපි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මහවැලි කන්සල්ටන්සි බියුරෝ. ඒක අපි කෙටි කරාම MCB කියලා කියනවා. ඒතර MCB එකේ තියෙන මේ රිසෝස් පූල් එකට සම්බන්ධ වෙන්න පුළුවන් එක පළවෙනි දේ. දෙවෙනි එක තමයි MCB එක දේශීය වගේම විදේශීය විවිධ ව්‍යාපෘති කරගෙන යනකොට ඒකට මහජනතාවගේ සහ විද්වතුන්ගේ අදහස් ඕනෑම මොහොතක ලබා ගන්න පුළුවන් යාන්ත්‍රණයක් සකස් කරලා තියෙනවා. ඒ කිසිවක් නැත්නම් ඔබට පුළුවන් ඊමේල් පණිවිඩයකින් හරි WhatsApp පණිවිඩයකින් හරි අපිට කියන්න ඕක කොහොම නෙමෙයි මෙහෙම කරා නම් හොඳයි කියලා අදහස. ඒතර ඒ අදහස් අපි ඕනෑම වෙලාවක පිළිගන්න ඒවට අගයක් ලබා දෙන්න ලෑස්තියෙන් ඉන්නවා. ඒ අදහස් අපි අමතක කරන්නේ ඕනෑම කෙනෙක්ට ඕන ආකාරයකින් විවේචනාත්මක ස්වරූපයෙන් ධනාත්මක ස්වරූපයෙන් ඕන විදිහකට අදහස් ලබා දෙන්න පුළුවන්. ඒක අපි එකතු කරනවා. ඒ වගේම රටක් හැටියට මේ අභියෝගාත්මක තත්ත්වයේ ඉඳිද්දී විවිධ විදේශ ආයතන සම්බන්ධ කරගන්නේ. අපි කියනවා ඩෙවලොප්මන්ට් පාර්ට්නර්ස්ලා, ඉන්ටර්නැෂනල් NGOs, non-government organizations, ඊට පස්සේ සිවිල් සොසයිටි ඕගනයිසේෂන් නැත්නම් සිවිල් සංවිධාන, ඒ වගේම ප්‍රජා සංවිධාන මේ බොහෝ ආයතන එකට එකතු කරලා විවිධ ව්‍යාපෘති ලංකාව තුළ ක්‍රියාත්මක කරන්නත් ලංකාවට ගේන්නත් මහවැලි උපදේශක සේවා කාර්යාංශය කටයුතු කරමින් ඉන්නවා. ඒකට එක එක ආකාරයේ අදහස් ඔබට එකතු කරන්න පුළුවන්. ඒ අදහස් එකතු කර ගැනීම සඳහා අයිඩියා බැංක් එකක් අපි මහවැලි උපදේශක සේවා කාර්යාංශය සම්බන්ධ කරගෙන සකස් කරලා තියෙනවා. ඉතින් මහවැලි උපදේශක සේවා කාර්යාංශය මේ වෙනකොට climate resilient community resilient network කියලා network එකක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ community resilient network එක CRN network එක හරහා පුළුවන්කම තියෙනවා ඕනෑම කෙනෙක්ට එහි පාර්ශවකරුවෙක් බවට පත් වෙන්න. ඒකට මේවැනි ආපදාවන් තත්වයන් ඉදිරියේදී ඇති වෙනකොට අපි දැක්ක මේකේ තියෙන ප්‍රධානම ගැටලුව අපිට හැටියට වාර්තා වෙලා තියෙන්නේ ප්‍රජාව ගොඩක් එකමුතු වෙනවා. ආයතනත් තනි තනිව කටයුතු කරනවා. හැබැයි මේවා අතර සිනර්ජි ඉෆෙක්ට් එක එකට එකිනෙකා බැඳිලා කටයුතු කිරීම කියන යාන්ත්‍රණය ඇති කරන්න අන්තර්ජාතික ආයතන, දේශීය ආයතන, අන්තර්ජාතික ප්‍රජාව, දේශීය ප්‍රජාව එකට එකතු කරන්න මේ CRN network එක ලොකු සහයෝගයක් ලබා දෙනවා කියලා අපිට පේනවා. එහි තාක්ෂණික සැපයුම්කරුවෙකු ප්‍රධාන කෝඩිනේෂන් රෝල් එකක් MCB ආයතනයේ සිදු කරමින් පවතිනවා. ඉතින් ඒ නිසා මේ වගේ ආපදාවන් වලට පෙර අනුහුරු වීම සඳහා හැම කෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන්. තමන්ගේ දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒක වොලන්ටරි බේස් නැත්නම් යම්කිසි විදිහක තාක්ෂණික දැනුමක් එක්ක ඒ සඳහා අපි එකතු වෙන්න කියලාත් හැමෝටම ඉල්ලීමක් තියෙනවා. ඔන්න ඔබට අවස්ථාවක් දෙන්න. ඔබ හිතුවා නම් මේ මටත් පුළුවන් මේ මම කියන දේ අහුවනම් මේක මෙහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපරාධ මේක මෙහෙම කරන්න තිබ්බනේ කියලා. අන්න එහෙම හිතන අයට මෙන්න අවස්ථාවක් ලෑස්ති කරලා තියෙනවා මහවැලි උපදේශන සේවා කාර්යාංශයේ. ඔබේ අදහස සහ මේ රටට පියවරක් හරි උඩට යන්න ඔබට තියෙනවා නම් ශක්තිමත් අදහසක් මෙන්න එකතු වෙන්න අපිත් ආරාධනා කරනවා. ඉතින් අද අපිත් එක්ක එකතුනේ මහවැලි උපදේශන සේවා කාර්යාංශයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු චන්දන එද්දිරි සූරිය මහත්මයා. ඉතින් ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි අපිත් එක්ක මෙලාව එකතු වුණාට. අපි ඔබතුමාට සමුදෙන ගමන් අපි සූදානම් වෙනවා අපිට කතා කරන්න මේ හැමදේම අපි මතක තියාගන්න ඕන. හැබැයි ඒ මතකයත් එක්ක ඉස්සරහට යනවා නම් අපි තව බොහෝ දුරට අල්ලගෙන ඉන්න බෑනේ. නිසා අපි යන්න ඕනේ. අපි කතා කරමු නත්තල ගැන. නත්තල ඊයේ දවසේ එනවා. පෝලන්තේ නත්තල කොහොමද තිබ්බේ කියලා අපි එක බලමු. පෝලන්තේ නත්තල සිදු වුණේ කොහොමද කියලා. ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග පෝලන්තේ ජනතාව අතරට ගෙන ගොස් ඒ සඳහා අවබෝධය ලබා දීම මගින් එරට සංචාරය ආකර්ෂණය ලබා දීමට ශ්‍රී ලංකාවට සමත් වෙලා තියෙනවා. පෝලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව තමන්ට අහිමි වූ ආගමික හා සංස්කෘතික අංග පෝලන්තයේදී නැවත විඳ ගැනීමට අවස්ථාව සැරසීමේ අරමුණින් පෝලන්තයේ ශ්‍රී ලංකා සංගමය විසින් ඉදිරිපත් කරන පෝලන්ත ඉතිහාසයේ පළමු වරට සිංහල භාෂාවෙන් පවත්වනු ලබන නත්තල් විශේෂ දේහ මෙහෙය පැවැත්වෙනවා. 2025 දෙසැම්බර් 20 වෙනිදා සෙනසුරාදා දවල් 2ට මේ කටයුත්ත පෝලන්තයේ වර්සෝවගනුවර සිදු වූ බව තමයි අපිට සඳහන් වෙන්නේ. මෙවර දේහ මෙහෙය ප්‍රධාන පූජකවරයා දිහට දරන්නේ චෙක් ජනරජයේ විශේෂයෙන් පැමිණි ශ්‍රී ලාංකික පියතුමන් විසින්. ඒ වගේම තමයි
නත්තල කතා කරද්දී අපි යන්න ඕන තරම් ඉතාලිය. ඒ නිසා අපි ඉතාලියට ගිහින් ගෙමු. ඉතාලිය කොහොමද නත්තල් සමරවුවේ කියලා. ලොවේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය සුද්ධෝත්තම පාප්පාංශගේ ප්‍රධානත්වයේ පැවැත්වුණා. මේ සඳහා ලොව පුරා විසිරී සිටින කිතුණු බැතිමතුන් විශාල ප්‍රමාණයක් සහභාගී වීම විශේෂත්වයක්. සුබ නත්තලක් සෞභාග්‍යවත් ප්‍රීතිමත් නත්තලක් ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජේසුස් කුමාරයන් වහන්සේගේ ප්‍රීතිය සමාදානය සහ ඒ සැනසීම ඔබ සියල්ලන්ටම ඇති වෙන්න කියලා අපි ආඥා කරමු. ස්තුති වේ. ඊයේ දිනේ පැවති ප්‍රධාන දේව මෙහෙයට මම සහභාගී වුණා. ඉතින් මේ උදා වූ නත්තල් දිනයත් එළඹෙන්නා වූ නව වසරත් ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට සාමය සතුටු පිරි සුබ නත්තලක් වගේම සුබ අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද ප්‍රීතිමත් නත්තල් දිනේ ශුද්ධ වූ වත්තිකානුවට අපි ඇවිල්ලා ඉන්නවා. සියලු දෙනාටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන අතර ලක්වාසී සහ ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට සහ ආරක්ෂාව පිරි නත්තලක් පතනවා. නත්තල. එහෙම නැත්නම් ඉතාලියේ නත්තල කියන්නේ ලෝකයේ සියලු බැතිමතුන්ට වගේම ඉතාලියේ ඉන්න ඒ නත්තල් බැතිමතුන්ට එහෙම නැත්නම් ආදරණීය කිතුණුවන් කිතුණු බැතිමතුන්ට ඒ නත්තල උත්සවත් ශ්‍රීයම සමන් රටක් විදිහට තමයි ඉතාලිය අපි සඳහන් කරන්නේ. ඉතාලිය ඔබ දන්නවා ඉතාලිය කියන තැන කොතරම් කිතුණුවන්ගේ එකමුතුවක් තියෙනවද? එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය කිතුණුවන් එකතු වෙලා කොතරම් උත්සවත් ශ්‍රීයෙන් මේ නත්තල සම්පූර්ණයෙන්ම සරසනවාද? එහෙම නැත්නම් නත්තල වෙනුවෙන් ඔවුන් දින කීපයක් සැදී පැදී ඉන්නවාද කියලා ඔබ දකිනවා. අපි වෙලා බලලා හාර්ට්ෆෝඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ උපාධියක් දැන් ඔබත් SLT මොබිටෙල් නෙබියුලා වෙතින් හදාරන්න. වෙලාවෙන් පස්සේ මතක් කරන්න ඔන්න නාට්‍ය හා රංග කලාව කරන ඔයාලට ඔන්න අලුතෙන් ඇසිදිසි කලා සංසදය ළමයි බඳවා ගැනීමක් හෙට දිනේදී සිදු වෙනවා. නොමිලේ තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා නුවර පාරේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ ඉදිරිපිට නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී තමයි මේ කටයුත්ත හෙට දවස පුරාම සිද්ධ වෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට එන්න කලාවට කටයුත්තට කැමති අයට මෙන්න නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි අදට අලුත් දිනක් මේ විදිහට හමාර කරනවා. ඔබට සුබ දවසක්. අයිබෝවන්.